විදිහකට යන විදිහ අපි බැලුවාම සමහර රටවල් තියෙනවා හෝන් කරන්නේ නැහැ. පිටිපස්සේ වාහනේ ඉන්න කෙනා ඉස්සරහා වාහනේ කෙනා යම් දෙයක් කරලා එනතුරු ඒ ඉවසීමෙන් ඒක බලාගෙන ඉන්නවා. අපි ආයතනයකට සම්බන්ධ වෙන්න කලින් අපේ පාසල් අධ්‍යාපනය කියන දෙයට කලින් අපි කොහෙන්ද ඒක අපිට එන්නේ කියන එක බලහම මුලින්ම අපිට ඒක ඇති වෙන්නේ අපේ පෞල් පසුබිම කියන තුනේ. ඩිසිප්ලින් ගැන කතා කරන්න අපි ආරාධනා කරේ වර්තමාන පරපුරේ හොඳ තරුණ ජවයක් සහිත බැංකුකරුවෙකුට චමුදිතා. ඇත්තටම චමුදිතාගේ වෘත්තීය ජීවිතය ගත්තොත් එහෙම විශේෂයෙන් මානව සම්පත් පරිපාලනාංශයේ තමයි රාජකාරී සිද්ධ වෙන්නේ. දැනට අවුරුදු 10කට වැඩි මගේ මතක හැටියට. මේ කාල සීමාවත් ගත්තාම ඔබට පොදුවේ තරුණ බැංකුකරුවෙක් විදිහට මූල්‍ය ආයතනයක රාජකාරී කරනවා වගේම සමාජ බහුල අත්දැකීම් විශ්වවිද්‍යාල කාලේ වෙන්න පුළුවන් පහුගිය සාමාන්‍ය දිනදා ජන ජීවිතේ මේ ඩිසිප්ලින් කියන කාරණේ කොතෙක් දුරට වැදගත් වෙනවද පුද්ගලයෙකුගේ මනුස්සයෙකුගේ එදිනෙදා ජීවිතේට? අපි විනය කියන දේ කතා කරනකොට අපිට විනය කියන දේ කොහොමද එන්නේ? මොකක්ද අපි විනය කියන දේෙන් අදහස් කරන්නේ? මට සහ සමාජයට කරදරයක් නොවන විදිහට හොඳ විදිහට ජීවත් වෙනවා කියන එක නේද? එතකොට ඒක අපි මුලින්ම අපි ආයතනයකට සම්බන්ධ වෙන්න කලින් අපේ පාසල් අධ්‍යාපනය කියන දෙයට කලින් අපි කොහෙන්ද ඒක අපිට එන්නේ කියන එක බලහම මුලින්ම අපිට ඒක ඇති වෙන්නේ අපේ පෞල් පසුබිම කියන තුනේ. දෙමව්පිය මම දකින විදිහට අපේ අම්මා තාත්තගෙන් තමයි අපිට මුලින්ම අපි හැම වෙලෙම කියනවා අපි හැමදේම ඉගෙන ගන්න අපේ දෙමව්පියන්ගෙන් අපේ පෞල් පසුබිම කියන. එතකොට අපි මමත් අම්මා කෙනෙක් විදිහට අපි දරුවෙක්ව හදන්න බලාපොරොත්තු වෙනකොටම මගේ කුස හොඳ දරුවෙක් පිරිසිඳ ගන්න කියන චේතනාවෙන් යුතුවම අපි ප්‍රාර්ථනා කරලා අපි අපේ කුසට දරුවෙක් පිරිසිඳ ගත්තට පස්සේ ඒ දරුවා වෙනුවෙන් අපි අනේක විද ප්‍රාර්ථනාවන් කරලා ඒ දරුවා හොඳ දරුවෙක් වෙන්න ඕනි කියන එක මම සහ දරුවගේ තාත්තා කියන දෙපාර්ශවයම අපි අපේ පරිසරයේ ඉන්න අපේ පවුලේ ඉන්න හැමෝම ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් අපි මාස 9 පුරාම අනේක විද දේවල් කරලා තමයි ඒ දරුවා අපි බිහි කරන්නේ. ලෝන් එක වැටුණා. ගෙදර හදන්නද? පාටි දාන්නද මුලින්ම? හෝම් ලෝන් එකෙන් පාටි දාන්න නැතුව ගෙදර හදලා ඉන්න මුලින්ම. මේකේ අදහස වෙන්නේ ඇත්තටම නම් මේ ඩිසිප්ලින් කියන එක මව්කුස තුල ඉන්න දරුවාගේ සිට අනිවාර්යෙන් ඩිසිප්ලින් කියන එක ගොඩ නැගෙන්නේ එතනින් කියන එක. විශේෂයෙන් අම්මා තාත්තගේ මෙදිහත් වීම සහ ආදරණීය දරු පැටියෙක් සමාජයට එන දක්වාම සහ පුරවැසියෙක් වුණාට පස්සේ සහ මිය යන තුරු මේ ඩිසිප්ලින් කියන එක අදාළයි. මම සරලව ඇහුවොත් මේ ඩිසිප්ලින් කියන එක පාර යන්නවත් බෑ නේද ඩිසිප්ලින් නැත්තම්? අනිවාර්යෙන් දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ අපේ රට සහ අනිත් රටවල් මම අනිත් රටවල් නම් කියන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ රට සහ අපි වෙන රටකට ගිහිල්ලා අපි පාරේ පදිකෙක් විදිහකට යන එක අපි ඩ්‍රයිව් කරගෙන යන විදිහ අපි බැලුවාම සමහර රටවල් තියෙනවා හෝන් කරන්නේ නැහැ. පිටිපස්සේ වාහනේ ඉන්න කෙනා ඉස්සරහා වාහනේ කෙනා යම් දෙයක් කරලා එනතුරු ඒ ඉවසීමෙන් ඒක බලාගෙන ඉන්නවා. නමුත් අපේ රටේ ඔයා දකින්නවද එහෙම දෙයක්? අපි වාහනේ අතට ගත්තත් අපිට ඕන ඉක්මනට යන්න. එතකොට අපි එක ලේන් එකක අපි යනවා දකින්නවද නැහැ? මේ ලේන් එකෙන් යනවා මේ ලේන් එකට දානවා හෝන් කරන අපේ ඩ්‍රයිවිං කරන කෙනෙක්ට හෝන් එක කී පාරක් ඔයා කියන්නේ ප්‍රෙස් අපි හෝන් එක සංඥා කරනවද කියන එක අපි පාරක බලන්නක. එතකොට ඒ ඩ්‍රයිවිං කරන කෙනා හෝ වේවා පදිකයා වේවා ඒ දෙගොල්ලන්ටම විනය කියන දේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. බාසුන් නැහැ. ලෝන් එක පාස් වුණා. කොච්චර වැලි සිමෙන්ති ඕනද? මුදල් නාස්ති නොකර ක්වොන්ටිටි සර්වේයර් කෙනෙක්ගේ උපදෙස් මත අමුද්‍රව්‍ය මිලදී ගන්න. ඔව් බැංකුකරුවෙක් විදිහට විශේෂයෙන් තරුණ පරපුරේ කළමනාකරුවෙක් විදිහට මූල්‍ය විනය මේ අපි විශේෂයෙන්ම අපේ සමාජය ඇතුලේ ගත්තොත් එහෙම වැඩිහිටියාද දරුවාද සහ කුමන ශේෂ්ත්‍රක හිටියාද කියන එකට වඩා වැදගත් වෙනවා නේද බැංකුකරණයේ පැත්තෙන් ගත්තොත් එහෙම මූල්‍ය විනය කියන කාරණාව. අනිවාර්ය මූල්‍ය විනය කියන දේ තිබුණොත් විතරයි අපිට අනිවාර්යයෙන්ම ආයතනයක් තුළ හෝ අපේ ජීවිතේ අපේ ආදායම් වියදම් කළමනාකරණය කරගන්න ඉතුරු කරමින් අපි අනාගතයට දෙයක් කරමින් මේ විනය හැදෙන්නෙත් ඒ අපි ඔය කියන අපේ පවුලෙන් ඇති වෙන විනය තුළම තමයි අපේ මූල්‍ය විනය කියන දේ ඇති වෙන්නේ. එතකොට මේ මූල්‍ය විනය කියන දේ නැතුව අපිට ජීවිතේ පොඩිම කාලේ ඉඳන් අපි මරණ මොහොත දක්වා මේ මූල්‍ය විනය කියන දේ නැතුණ අපේ ජීවිතේ මම දකින විදිහට ගොඩාක් ලොකු ප්‍රශ්න වලට සල්ලි සම්බන්ධව මූල්‍ය සම්බන්ධව ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ. ඇයි අම්මේ හාල් මිටක් අරන් තිබ්බේ? ඔයාගේ අච්චි අම්මා තමයි මටත් කියලා දුන්නේ. නැති වෙලාවට ප්‍රයෝජනෙට ගන්නයි ඉතුරු කරේ. පුංචි කාලේ ඉඳන්ම ඔබගේ දරුවාට සේවිංග්ස් වල වටිනාකම කියලා දෙන්න. මූල්‍ය විනයට යම්කිසි තැනක යම්කිසි කුටුම්බයක මූල්‍ය විනය කඩ වෙච්ච වහාම
අතිරේක ප්‍රශ්න ගණනාවක්. අතිරේක ප්‍රශ්න ගණනාවක් මේ පවුල ඇතුළට එනවා. නේද? දැන් අපි ගත්තොත් එහෙනම් අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකක්. බැංකුකරුවන් විදිහට ඔබ හොඳ අත්දැකීම් ඇති. ක්‍රෙඩිට් කාඩ් එකක එන ගැටලුවක් සමහර වෙලාවට සමහරස්ත පවුලේම ගැටලුවක් බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එහෙම නේද? සමහරලාට ලෝන් එකක් ගත්තොත් අර මූල්‍ය විනිය අදාළ දවසට අදාළ වාරිකයේ ගෙවන එක අදාළ ගනුදෙනුකරුවාගේ වගකීමක්. එසේ නොවන හැම තැනකම අනිවාර්යෙන් ගැටලුවක්. ඒක විනය අර අපි කියන්නේ විනයෙන් පිට ගිහිල්ලා විනයට පටහැනි වෙලා කටයුතු කරනවා කියන අදහසක් මට එන්නේ. අපි දැන් මූල්‍ය වෙන කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ අපි ලෝන් එකක් ගන්න අපේ අවශ්‍යතාවයට. එතකොට බැංකුවකින් අපිට ඒ කියන ලෝන් එක දුන්නට පස්සේ කස්ටමර් කෙනෙක් විදිහට අපිට වගකීමක් තියෙනවා හරි ඩියු ඩේට් එකට ඒ ලෝන් එක ගෙවන්න. නමුත් එහෙම අපි දැන් ගොඩාක් අපි අද කතා කරන සමාජයේ මිනිස්සු හරිම සෙල්ෆිෂ් කියන කොටසට අපි ගන්න. අපේ අවශ්‍යතාවය ඉෂ්ට වුණාට පස්සේ අපි හරියට වාරිකේ ගෙවනවද? ඒ කියන දේවල් අපිට ආයතනයක් විදිහට ගත්තම ඔය කියන හැමදේම එන්නේ අපේ අර කියන අපි පොඩි කාලේ ඉඳන් ඇති වෙලා තියෙන මූල්‍ය විනය කියන දේවල් එක්ක. එතකොට ওই මූල්‍ය විනය කියන දේවල් එකපාරට අපිට ආයතනයක් තුලට ආවට පස්සෙවත් අපිට අපි ඉගෙන ගන්න ඉස්කෝලේකින්වත් එහෙම එන්නේ නැහැ. ඒ හැමදේම පොඩිම කාලේ ඉඳන් පොඩිම දරුවාගේ පටන්ම අපි මූල්‍ය විනය කියන දේවල් අපි උගන්වන්න ඕනේ. කොහොමද අපි ආදායම් වියදම් කරගන්නේ? එතකොට Tamanට අත්‍යවශ්‍ය දේ සහ ආශාවන් අතර වෙනස. අපිට ආශාවන් කියන දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඒකෙන් අපි අත්‍යවශ්‍යම දේ කියන දේ අපි වෙන් කරලා අඳුනගත්තම අපේ සල්ලි අපිට හසුරවන්න හරි ලේසි. හෙලෝ කැප්ටන් හැපි රිටයර්මන්ට්. විශ්‍රාම ගිහිල්ලා දැන් මොකද්ද කරන්නේ? මගේ බැංකුව එක්ක කතා කරලා තීරණයක් ගන්න. අන්න හරි. ගවර්න්මන්ට් පෙන්ෂන් ලෝන් එක ගැන දැනගන්න අපිට කතා කරන්න. ඔව් මම අහපු සමහර උදාහරණ තියෙනවා සමහරලාට ගෙදරක කියන්නේ ඩිසිප්ලින් උගන්වන ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් උගන්වනකොට සමහරලාට ගෙදර තියෙන රුපියල් 100ක 200ක මේසෙ උඩ තියෙන සමහරලාට රුපියල් 100ක් 200ක් තිබුණාම සමහර දරුවෙක් ඒක ඕන නම් යාට ඒක අරගෙන යම් කිසි දෙයක් යාට මිලදී ගැනීමක් කරන්න පුළුවන් දෙමව්පියන්ට නොකිය. සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා ඒක ගන්නවා. ඒක ඒ රුපියල් 100 200 අරගෙන සමහරට අම්මා තාත්තට කියන්නේ නැතුව සමහරට පරිහරණය කරනවා. සමහර දරුවෙක් ඕකේ අනිත් පැත්ත කියලා ඉල්ල ගන්නවා. එහෙම නැත්නම් ඒක තියෙන බව කියනවා. මේ වගේ අවස්ථාවන් දරුවන් සමග දරුවන්ට මූල්‍ය විනය එහෙම නැත්නම් මේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක නිවසේ දෙමව්පියන් ඉඳලාම දරුවන්ගේ එක්ක සම්බන්ධතාවයේදී ගොඩනගන්න ඕන කියන එක මං අනිවාර්යෙන් මේ තැන ඉන්නවා. දැන් හිතන්නකෝ අපි පොඩි කාලේ අපේ දැන් වර්තමානයේකට අපේ දරුවෝයි ගත්තහම අපි අම්මලා තාත්තලා අපිට දෙයක් නැහැ කිව්වහම අපි ඒක ඉවසා දරාගෙන කමන්නේ. නමුත් වර්තමානයේ දරුවෝ වෙනකොට අපිත් පෙළඹිලා තියෙනවා කොහොම විදිහට හරි මොනවම හරි කොහොම නැහැ අපේ දරුවන් කියලා ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. නමුත් ඒ තුල දරුවෝ හැදෙන්නේ නැහැ මූල්‍ය විනය කියන දේ. ඒගොල්ලෝ දන්නවා අපි මොනවාක්වත් අපේ අම්මා තාත්තා අපිට අරන් දෙන්න කියලා. එතනින්ම ළමයාගේ මූල්‍ය විනය කියන දේ අපි විසින් ඒක පරිහරණයට පත් කරනවා. එතකොට මූල්‍ය විනය කියන දේ පොඩි කාලේ ඉඳන්ම පවුලක් තුළ පුතේ මෙහෙමයි. අපේ ආදායම් වියදම් අපි මේ විදිහට හදන්න ඕනේ. ඔයා මේ විදිහට අපිට ඉස්සර හැම ගෙදරම අපිට පොඩි කැටයක් තිබ්බා. නමුත් වර්තමාන සමාජයනකොට ළමයිට ටිල් එක කියන එක ගෙදරක තියෙනවා. ඔයා විශ්වාස කරනවද අදටත් මං ගාව පොඩි ටිල් එකක් තියෙනවා. මං කාසි දානවා. අපිට ඒ දේවල් පොඩි කාලේ හින්දා අපිට ආපු හින්දා තිබුණා. එතකොට අපිට ඒ පවුල් පසුබිම කියන එතකොට අපි හැම වෙලෙම පෙන්වන්න ඕනේ අපේ ආදායම වියදම් මේක අපිට මෙහෙම වියදම් කරන්න බෑ මේක අනවශ්‍ය වේදමක් අපි ඒක පොඩි කාලේ ඉඳන් ඒ දරුවා කියන කෙනාට දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ආදායම් වියදම් අපි හදනකොට මෙන්න මේකයි අපේ මේක. එතකොට අපි මේ මාසේ වියදම් කරන්නේ මේවට. ඔයාට මොන හරි වියදම් තියෙනවද? එහෙම කියලා අහලා පොඩි කාලේ ඉඳන් මේ ළමයා මේ පැත්තට යොමු කරොත් එයා ලොකු වෙනකොට අපි එයාව සමාජයට අපි දරුවෙක් විදිහට අපි අතාරින්න මොහොත වෙනකොට එයා දන්නවා කොහොමද වියදම් කරන්න ඕනි මම සමාජයේ කොහොමද මගේ වියදම් කළමනාකරණය ආදායම් වියදම් කළමනාකරණය කරගන්න ඕනි කියන දේ එයා දන්නවා. ඔව් අපි දැන් මේ සාකච්ඡා මාලාවේ එන්නේ අතරම YouTube නාලිකාව විශේෂයෙන්ම අපි මේ තරුණ බැංකුකරුවන් මූලික කරගෙන කරන එකක්. මේ අවසාන වශයෙන් ඔබගෙන් මම අහන්න කැමතියි මේ ඩිසිප්ලින් කියන එක සමහරවිට අපි දකින එකක් තමයි වාහනේ යනකොට ඉදිරිපස වාහන අපිට සමහරවිට ලයිට් එකක් ගහලා පොඩි සංඥාවක් දෙන අවස්ථා දැකලා තියෙනවා. එතකොට අපි දන්නවා ඉදිරියේ අනිවාර්යයෙන්ම පොලිසිය ඉන්නවා කියන. ඒකට හේතුව මෙන්න මේ ඩිසිප්ලින් කියන එක දැන් අර ඉදිරියෙන් එන වාහන හිතවත්කමට හෝ අපි කවදාවත් දැක්කේ නැති අය තමයි ලයිට් එකක් ගහලා අපිට මේ පේන්නන්නේ. හැබැයි අපි අර පාර පුරා යන්නේක ඊට පස්සේ කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙක් කියන්නේ පොලිස් නිලධාරියෙක් මාර්ගයේ යම් කිසි ඉදිරිය පස්සේ ඉන්නවා කියන අදහසක් අපිට ලැබුණොත් විතරයි සමහර වෙලාවට අපේ විනය කියන එක ඩිසිප්ලින් එක අපි ගොඩනගා ගන්න.
ඒ තැනකට සමාජය යන්නේ හොඳ නෑ නේද? අනිවාර්යයෙන්ම හොඳ නෑ. දැන් හිතන්නේ අපිට ඒ ඉස්සරහින් එන වාහනේ ලයිට් එකක් ගැහුවොත් තුල අපි කන්ට්‍රෝල් වෙනවා නම් ඇයි ඒ අපේ ගමනාන්තේ පටන් ගත්ත මොහොතේ ඉඳන් අපිට ඒ කන්ට්‍රෝල් එකෙන් ශික්ෂණයකින් කියන අපිට හිතෙන් අපිට ඒ ගමන යන්න බැරි. ඇයි ඒ අපි ඒ ලයිට් එක ගැහුවම අපි බය යන්නේ අර දඩ මුදල ගෙවන්න වෙනවට බය නේද? ඇයි ඒක අපි ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මේ යන්න පුළුවන් නම් අපිට කිසිම අනතුරක් ඔය ලයිට් එක ගහන්න කලින් අපිට අනතුරක් වෙන්න තිබුණා නේද? අපි හරි විදිහට ඩ්‍රයිව් කරේ නැතුනොත් අපි ඉවසීමක් නැතුව පාරේ ගියොත්. එතකොට අපිට කන්ට්‍රෝල් වෙනවා කියන එක මම හිතනවා අපි තුලින්ම අපි හදා ගන්න ඕනි කියන එක. පුතාලා මට කියන්න ළමා ඉතුරුම් ගිනුම් තියෙන්නේ කාටද? හැම ළමයෙකුටම ඉතුරුම් ගිනුමක් තියෙන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඇත්ත. අපි මේ සාකච්ඡාව අවසානයකට ආවා. තව ඉදිරියේදී කළමනාකාරතුමියත් එක්ක අපි තරුණ කළමනාකාරවරුන් එක්ක සාකච්ඡාව යනවා. ඉතින් ඒකට බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ අපි මේ අද දවසේ සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ඩිසිප්ලින් එකට උදේ පාන්දර නැගිටින එකත් වැදගත්. හේතුව තමන්ගේ නිදාගත්ත ඇඳ නිවැරදිව ඉතාමත් පිරිසිදුව පිළිවෙලකට තියලා ගොඩනගලා එළියට බහින්න බැරි නම් රාත්‍රියේදී නැවත වතාවක් ඇඳට යනකොට පෙර දින රාත්‍රියේ ඇඳම නම් නැවත තමන්ට දකින්න ලැබෙනවා. එතන විශාල ඩිසිප්ලින් තමන්ගේ පෞද්ගලික ඩිසිප්ලින් එක ඇතුලේ ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා නැවත අපි ඉදිරි සාකච්ඡාවලදී අපි සියලු දෙනාම මේ සම්බන්ධයෙන් මේ ජෙන් C එක ඒ වගේම ජෙන් ඇල්ෆා එක පමණක් නෙමෙයි නූතන පරපුර පමණක් නෙමෙයි වැඩිහිටි සමාජයේ සියලු දෙනාත් එක්ක විනයවත් ඩිසිප්ලින් සහිත රටක් ගොඩනගන්න තරුණ බැංකුකරුවන් එක්ක එකතු වෙනම කියන කාරුණික ඉල්ලීමත් මතක් කිරීමත් එක්ක මේ සාකච්ඡාවට දැන් අර කලින් කිව්ව කතාව වගේම අපි සමහර වෙලාවට අපි ආයතනවල වැඩ කරනකොට ආයතනයේ අපි අපේ මේසේ පුටුව හරි ලස්සනට පිළිවෙලකට තියාගන්න සමහර කෙනෙක් එයාගේ මූණ පේන්නේ නැති වෙන සමහරලාට ෆයිල් ගොඩ ගහගෙන රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් පෞද්ගලික අංශවල ගොඩක් වෙලාවට ඔක රාජ්‍ය ආයතන වල තියෙන එක. එහා මෙහා පේන්නේ තරමටම තියෙනවා. එතකොට පහුවදා උදේ නැවත රාජකාරියට වාර්තා කරන කෙනෙක් ඒ ආසනයේ ඉඳ ගන්නකොට කිසිදු ආකාරයකට තමන් ඉඳ ගන්න පරිසරයවත් තමන්ගේ මේසෙවත් තමන්ට විනයවත් විදිහට තියාගන්න බැරි නම් ඒ ආයතනයේ පැවැත්ම පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. මම හිතන්නේ HR පරිපාලන විශේෂයෙන්ම මානව සම්පත් පරිපාලනයේ පැත්තේ ප්‍රධානියෙක් විදිහට ඔබට හොඳ අදහසක් ඇති මේ ගැන. ඒක අනිවාර්යයෙන්ම අපි දැන් අපිට දවස පුරා අපිට මේ පැයට පුරාම අපිට ඕනි තරම් අපේ බිසි වෙන වෙලාවල් අපි මේසේ කොච්චර වපුරගෙන අපි වැඩ කරත් අපි අපි හතරමාර හෝ අපි පහ අපි අවසන් වෙලා යන වෙලාවට ඩොකියුමන්ට්ස් ටික පිළිවෙලට තියලා ගියාට පස්සේ ඊළඟ දවසේ උදේ ආවිල්ලා අපිට වැඩ කරන්න ෆ්‍රෙෂ් මනසකින් යුතුව වැඩ කරන්න අපිට දෙනවා. මම ඒක කියන්නේ විනය කියන දේ අපි ආයතනය තුල ඒ හැමදේම තියාගත්තොත් පමණයි අපිට අපි මේ පැයට තුල වැඩ කරන එක පවා අපිට නිදහස් මනසකින් කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි චක්‍රලේඛන රෙගියුලේෂන්ස් නීති පද්ධති හදනවට වඩා ඒවත් වැදගත්. නමුත් වඩාම වැදගත් වෙන්නේ ඩිසිප්ලින් කියන එක මේ පෞද්ගලිකව තමන්ගේ අභ්‍යන්තරයෙන් එන එක. බොහොම ස්තුතියි. ආයතනික වැඩ කලිවල ලයිට් එක ඔෆ් කරලා යන්න නැත්නම් අය වැඩක් නැහැ නේ කතා කරන්නේ. ඒක ඇත්ත. සමහරලාට මම දකිනවා ශාලාවම සමහරලාට ලයිට් එක දාලා AC දාලා. ඔන්න හිතන්නකෝ එක්කෙනෙක් දැන් අපි හතරමාරෙන් හෝ පස්සේ යා වැඩ කරනවා. නමුත් මුළු ඩිවිෂන් එකේම AC ටික දාලා, ලයිට් එක දාලා. ඒකේ පොඩි ඉතුරුවක් කරන එකනේ මුළු ආයතනෙට මේක රටට අවසානයේ අපි ආයතනෙට ඉතුරු කරන එක මුළු රටටම ඉතුරුවක් කරන එක තමයි වෙන්නේ. අපි හදා ගන්න බැරි නම් පොඩි උන්ට අනිවාර්යයෙන් ඒක තමයි ඉතින්. අපි අපෝ සෙට් වෙනවනේ. ලබන සතිය දින දාගමුද? රයිට් එහෙනම්. Thank you.